Zukunftsnahme und Ziele. Rezitieren Sie sollen hier auf Deutsch, wenn Sie etwas unserer Zeremonie wissen wollen oder Fragen haben, gibt es Gelegenheit, Ihre Frage stellen. Dann wünsche ich Ihnen eine sehr harmonische, liebevolle, verdienstvolle Kabinettzeit. Vielen Dank. Baik, answer samadan nimo. Saranam gacchāmi arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa iti pisu bhagavā සම්බන්ධ කරලා කෙනෙක් ලවා හරි පූජා කරන්න ඕනේ කියලා. එහෙම සිතුවිල්ලෙන් දායකත්වයක් සිතුවිල්ලක් ඇතිවෙච්ච යම්සි කෙනෙක් ඉන්නවනම් මූලිකත්වය අරගෙන කටයුතු කරන පින්වතුන්ගේ සීම කිසිම අඩුවක් නැතුව කඨිනානුසංස ලැබෙන බවයි දහමේ සඳහන් වෙන්නේ. සුවිශේෂිත පින්කමක් බව දන්නවා. වාර්ෂිකව සිදු කරන්නේ එක වතාවයි. එක විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා කීප නමකට උපසම්පදා ලාභී වස් සමාදන් වීමට හැකි වුණත් ඒ විහාරස්ථානයේ කටන පින්කම් කරන්න පුළුවන් ඒ දායකින්ට එක අවස්ථාවක් පමණයි. චීවරය ලබන්නට පුළුවන් වෙන්නේ ඒ අතරින් එක භික්ෂුවකට පමණයි. විනයානුකූලව කිසිම අවසරයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මට නැවත තවත් තැනක ගිහින් කටන චීවරයක් ලබන්නට විහාරස්ථාන දෙක තුනක වස් සමාදන් වෙලා කටයුතු කරන්නට ඉඩක් නැහැ. ඒ නිසා වාර්ෂිකව සිදු කරන පින්කමක් හැටියට ඉතිහාසයේ සඳහන් වෙන්නේ රාජ්‍ය මහා මාත්‍යවරුන් මේ උත්සවය රාජ්‍ය උත්සවයක් හැටියට ඉතිහාසයේ සිද්ධ කරලා තියෙනවා. කඨින චීවර මහා පින්කම ස්විට්සර්ලන්තයේ වෙසෙන සදහැති අපේ
ශ්‍රී ලාංකික වගේම ස්විස් ජාතිකේ ජර්මන් ජාතිකේ සහ සම්බන්ධ වෙමින් මේ කටින චීවර පූජාව අපි අද කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව ඒ විනයානුකූල නීතින් මේ පින්කම කරන්නේ. මුලින්ම අපේ ගෞරවනීය ආමඳුරන් වහන්සේලා මේ කටයුතු දන්නවා. නමුත් අපි මතක් කළ යුතුයි. මීට මාස 3කට උඩදී ඇසලපුන් පොහොය දවසේ පෙරවස් සමාදන් වීමට අපට අවකාශ ලැබුණා. පෙරවස් පසුවස් කියලා දෙකක් තියෙනවා. පෙරවස් සමාදන් වීම සිදු කරන්නේ ඇසලපුන් පොහොය පසළොස්වක පොහොය දවසේ. පහුවදා පළමු පොහොය. යම්සි භික්ෂු උපසම්පදාලා භික්ෂුන් වහන්සේ නමුත් එයා කිරීමට අවස්ථාව නොලැබුණොත් මගහැරී පිළිහළ තියෙනවා ඊළඟ මාසයේ ඒ හාමුදුරන් වහන්සේ පුර පසළොස්වක පොහොය දවසේ පස් සමාදන් වෙනවා. ඒකට කියනවා පසුවස් සමාදන් වීම කියලා. මේ ක්‍රම දෙකෙන් අපි මුල් ක්‍රමයේ අනුව බාසල් වල අපේ මෙවර මේ කටන පින්කමේ දායකත්වයේ ලබා ගත්තා. බාසල් නියෝජනය කරමින් බාසල් වල සියලුම පින්වත් පිරිස ඒ ඇත්තන්ගේ ආරාධනාව එදා අපට සිද්ධ කරලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙතෙන් පටන් ඉදිරි මාස 3 මේ ස්ථානයේ වස් සමාදන් වල වැඩ ඉන්න ඔබ වහන්සේ වෙනුවෙන් අපි මේ වස්තුන් මාසේ අපිට හැකි ආකාරයේ අපි උපස්ථාන කරනවා. අපිට අර්ථයෙන් දක්වලා ඒ ආරාධනාව පිළිගත්තා. පිළිඅරගෙන ඔය අත්සන්ට හැකි සෑම මොහොතකම අපි අනුශාසනා කරමින් කතා කරමින් ඒ කටයුතු අවසන් වෙමින් මාස 3කම ගියා. දැන් අපේ චෛත්‍ය හදලා පොත් පලන්දන මොහොත වටිනාම අවස්ථාව. එනිසා ඒ පින්වත් හැමදෙනාම එකතු වෙලා ස්විස්තරලන්තයේ පින්වතුන් හැමෝටම එකතු වෙලා මේ කටන පින්කම මේ විදියට සිදු කරන්නේ. එනිසා මූලික සිල්පත් කිරීමක් පමණයි කළේ. එවැනි කැපකිරීමක් එවැනි වැදගත් පුණ්‍ය කටයුත්තක් පින්වතුනි මේ සිද්ධ වෙන්නේ. ඒ පුණ්‍ය කටයුත්තේ මූලිකම අවස්ථාව ඔයත් හැමෝම මහන්සියලා පිටන්නවා පසුගිය කාලේ මේ ගැන සැලසුම් කළා. සකස් කරගත් දානීය අග්‍ර කොටස තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්මා සම්බුදු ගුණයට ආමිෂ වශයෙන් පූජා කරනවා. ආගමික වශයෙන් අපේ බුදුරජාණන් වහන්සේ හැර අපිට මේ ලෝකේ බුද්ධ පූජාවන් පවත්වන්නට වෙන කිසිම සුදුස්සෙක් නැහැ. බුදුහාමුදුරනේ අපිට අනුකම්පා කරලා ඔබ වහන්සේගේ තිබුණා වූ අනන්ත වූ සම්මා සම්බුද්ධ ඥානයට තථාගත ගුණයට මේ සියලු පුද පූජාවන් අපි පූජා කරනවා. පූජාම වෙත්වා ප්‍රාර්ථනා කරමින් හැමෝම එකතම කියවමු මා සමගම නමෝ